වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් නැවතිලා මේ කතාව අහලා මට හිතෙන දේමද ඔයාට හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. අද මම YouTube එකේ වීඩියෝ එකක් බලබලිනකොට මට වීඩියෝ එකක් හම්බුණා බණ්ඩනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ගියපු ඉන්ටර්විව් එක. ඉතින් ඒකෙදී මම channel එක කියන්නේ නැහැ ඔයාලත් මේ වෙනකොට දැකලා ඇති. ඒකේ අම්මා කෙනෙක් ඇවිල්ලා තියෙනවා ඒ ඉන්ටර්විව් එකට කතා කරන්න. ඒකෙදි කතා කරන්නේ එයාගේ පුතා. බන්ධනාගාරගත වෙලා තියෙනවා. එයා දැන් මේ වෙනකොට මිය ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒක ගැන තමයි ඒ අම්මා කතා කරන්නේ. ඉතින් ඒ කතාව තුළදී ඒ අම්මා කියනවා මගේ පුතා කුඩු බිව්වේ එයා හම්බ කරපු සල්ලි වලින්. ඒකෙන් දරුවන්ටවත් එයාගේ බිරිඳටවත් පවුලටවත් කිසිම වැරද්දක් උනේ නැහැ කියනවා. ඉතින් ඒත් එක්කම කියනවා එයාගේ ලොකු පුතයි පොඩි පුතයි දෙන්නම මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා ඉන්නේ. එක්කෙනෙක් තමයි දැන් මේ මිය ගිහිල්ලා ඉන්නේ. ඉතින් එතෙන්දී හැම වෙලාවෙම ඒ කාන්තාව ඒ අම්මා හැම වෙලේම උත්සාහ කරනවා මගේ පුතා වැරදි නෑ. එයා බීවි කුඩු පොඩ්ඩයි. එයා හම්බ කරගෙන තමයි ඒව මේ කුඩු ගැහුවේ. එතකොට එතෙන්දී අනුන්ගේ දෙයක් හොරකම් කරලා නෙමෙයි තමන්ගේ වියදමින් තමයි තමන් මේ දේවල් කරේ. ඒ හින්දා ඒක වැරද්දක් නෙමෙයි කියන එක සමාජයට දෙන්න එයා කීප වතාවක්ම උත්සාහ කරනවා. මම ඒ ඉන්ටර්විව් එකේදී දැක්කා. ඉතින් ඇත්තටම ගත්තොත් අපේ ගමක වේවා අපි දන්න තැනක ඒ විදිහේ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ මිනිසයා ඉන්න පරිසරය තුළ මිනිස්සු කොහොම අපහසුතාවයට පත් වෙනවද? එහෙම නැත්නම් ඒ වටපිටාවේ අසල්වැසියෝ ඔය කොච්චර කිව්වත් එයාගේ බිරිඳ කොච්චර අපහසුතාවයට පත් වෙනවද? ඒ හැමදේම යටපත් කරගෙන මෙයා තනියෙන් හම්බ කරගෙන මේ දේවල් කරපු නිසා ඒත් මෙයාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඒ වෙලාවේ ඒ අම්මා පුනහම කියනවා. ඒක සමහර විට ගත්තොත් ඒක හරියන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒ මතය ගැන මම කතා කරන්නේ නැහැ. ඇත්තටම මම කතා කරන්නේ මොකක්ද මෙයා මේ සමාජයට දෙන්න හදන දේ කියන ප්‍රශ්නය. කියන්නේ ඇත්තටම අම්මෙක් වුණා නම් අම්මා ඔయిత වැඩිය ඒ දරුවන්ට හරි දේ කියලා දීලා දරුවෝ වැරද්දක් කරන තැන හරියට හිටගත්තා නම් අද අම්මට වගේම තවත් අම්මාවරුන්ට වෙන්නේ නැහැ තමන්ගේ පුතා කොච්චර වැරදි කරත් ඒ වැරද්ද හරි ගස්සන්න හරි කියලා කියන්නේ. අම්මලා හැම තමයි. අම්මලා දරුවෝ කොච්චර වැරදි කරත් ඒ අම්මට ඒ දරුවා දරුවෙක්. වැරදිකාරයෙක් නෙමෙයි. මුළු ලෝකෙටම වැරදිකාරයෙක් වුණත් ඒ අම්මට එයාගේ හොඳම දරුවා, හොඳම පුතා. ඒක හරි. ඒක දෙමව්පියන් දරුවෝ අතර තියෙන සම්බන්ධයත් එක්ක ඒකට මං කිසිම වැරද්දක් කියන්නේ නැහැ. හැබැයි සමාජයක් ඉස්සරහා තමන්ගේ පුතා අර රුපියල් 1500කට ගන්න පුළුවන් පොඩි කුඩු ප්‍රමාණයක් ඒක අරගෙන පාවිච්චි කරා කියලා කිසිම හානියක් නැහැ කියලා හැමෝටම කියනවා. නිලධාරීන්ට දෝෂාරෝපණය කරනවා. ඒ හැම වෙලාවකදීම එහෙම කියලත් එයාගේ පුතා නිර්දෝෂී කරන්න එයා try කරනවා. ඒ අම්මෙක් කියමුකෝ අපි අර කියමනට කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා. අන්න ඒ වගේ කතාවක් වෙන්න පුළුවන් මේ කතාවත්. ඉතින් ඒ වගේ කතා ආදර්ශයට අරගෙන සමාජයට වැරදි පණිවිඩයක් යනවා නම් මම ඒක අනුමත කරන්නේ මොකද මම කිසිම වෙලාවක කුඩු ගහන එක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන එක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක රටේම තියෙන ප්‍රශ්නයක් වෙච්චාම මේ පොඩි දරුවෝ තරුණ අය මේ කුඩු වලට ඇබ්බැහි වෙන එක මේ වගේ ඉන්ටර්විව්ස් වලින් හරි සමාජයට ගැලපෙන්නේ නැති පණිවිඩයක් යනවා නම් ඒකට ඇත්තටම අපි හැමෝම විරුද්ධ වෙන්න ඕනේ. මම කියන්නේ මේ channel එකට මේ ඉන්ටර්විව් කරපු ඒ සහෝදරයා මේ වැරද්ද කරා එහෙම නෙමෙයි මම කියන්නේ තමන්ගේ දරුවා වුණත් වැරද්දක් කරා නම් ඒක ලෝකයා ඉදිරියේ හරි ගස්සන්න යන්න එපා. ඒක වැරද්දක් විදියට දකින්න. මොකද ඒ හරහා පොඩි කුඩු ප්‍රමාණයක් හරි බීලා ඒ සමාජ පසුබිම තුළ ගොඩ නැගෙන පුද්ගලයා මුළු ලෝකයටම මුළු සමාජයටම අහිතකර පුද්ගලෙක්. ඒක ඔයාගේ පුතා වෙන්න පුළුවන්. තව ටික දවසකින් ඔය දේ බලන ඒ පුතාගේ පුතාලත් ඔය දෙයට ඇබ්බැහි වුණොත් ඔය කතාව කියන්නේ නැහැ. ඒ හින්දා මම නම් කියන්නේ ඒ වගේ කතා අහලා තව කෙනෙක් නොමගට යන්න ඉන්නවා නම් අනේ ඒ දේ කරන්න එපා. මොකද ඒක ඇත්තටම හරියන්නේ නැති දෙයක්. මන්දා
ඔයාලගේ කමෙන්ට් එක මොකක් වෙයිද කියන්න මම දන්නේ නැහැ. මගේ කමෙන්ට් එක නම් ඒ ඉන්ටර්විව් එක තුලදී ඒ අම්මා සමාජගත කරන්න හදපු බොහෝ කරුණු ඇත්තටම වැරදි කියන එක තමයි මගේ මතය. ඔයාලගේ මතය කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.